කොහොමද යාළුවනේ help guide YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක් ඉල්ලපු dialog එකේ active කරපුවා deactivate කරන්නේ කොහොමද කියලා දෙන්න හදන්නේ. මම මේක ක්‍රම 4කින් අද කියලා දෙනවා. මේ වගේ දෙයක් active කරාම වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන සල්ලි කැපෙන එක. කාඩ් එකක් දැම්මත් සල්ලි කැපෙනවා. සමහරක් විට ඔයා මේව on කරේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔයාගේ ෆෝන් එකේ රුපියල 1-2 වගේ කැපෙනවා ඇති. අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එක click කරන්න. මම අලුතින් දාන වීඩියෝ එකක් ඔයා ගාව ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා පුළුවන් තරම් like කරන්න, comment කරන්න, share කරන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඔයා මුලින්ම ඔයාගේ dial pad එකට යන්න. ඒකේ #678යි# dial කරන්න. ටික වෙලාවකින් ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඒකේ 6 වෙනි එක දෙන්න. ඊට පස්සේ send දෙන්න. මේ 6 වෙනි එකේ තමයි ඔයා subscribe කරපුව පෙන්නන්නේ. ටික වෙලාවකට පස්සේ ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙහෙම එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනින් ඔයාට පෙන්නනවා ඔයා subscribe කරලා තියෙන්නේ මොනවද කියලා. ඒ කියන්නේ active කරලා තියෙන්නේ මොනවද කියලා. ඔයාට මෙතන ඉන්න පුළුවන් ඒවා deactivate කරගන්න. අපි යන් එහෙනම් දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමයේදී කරන්නේ අපි dialog hotline number එකට call කරන එක. ඒකනුත් පුළුවන් ඔයාට මේ වගේ activate කරපුවා deactivate කරගන්න කතා කරලම. ඒකේ නම්බරේ තමයි 1777. අපි බලමු තුන්වෙනි ක්‍රමය මොකක්ද කියලා. තුන්වෙනි ක්‍රමය තමයි WhatsApp එකට මැසේජ් එකක් දාන එක. මේකේ නම්බරේ තමයි 077 7යි 678යි 678. මේ හරහත් පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාට ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි එහෙනම් බලමු හතරවෙනි ක්‍රමය මොකක්ද කියලා. හතරවෙනි ක්‍රමයට නම් ඔයාට My Dialog app එක ගන්න වෙනවා. ඔයා Play Store එකට ගිහිල්ලා My Dialog app කියලා search කරන්න. එතකොට ඔයාට මුලින්ම එන Dialog app එක download කරගන්න. Play Store හරහා App Store හරහා මේක download කරගන්න පුළුවන්. app එක open කරාම ඔයාට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේකේ ටිකක් පහළට යන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙවි My Service කියලා option එකක් තියෙනවා. ඔයා ඒක උඩ click කරන්න. ඒක උඩ click කරායින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ active කරපුවා මොනවද තියෙන්නේ කියලා. මගේ එකේ නම් පෙන්නන්නේ දැනට මේක විතරයි. ඔයාලගේ සමහරකට active කරපුවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඒකම තමයි ඔයාට මෙතනින්ම deactivate කරගන්නත් පුළුවන්. මෙතනිනුත් ඔයාට පෙන්වෙන්නේ නැතිනොත් ඔයාට ආයිමත් ආපස්සට එන්න වෙනවා. ඔයාට මෙතනින් පෙන්වන්නේ value add service කියලා. ඔයා මේන් එකකින් ඇතුළට ගියාන් පස්සේ ඔයාට පුළුවන් මොනවද activate තියෙන්නේ කියලා බලා ගන්න. මෙතන ගොඩාක් ಜಾති තියෙනවා. ඔයාට එකකින් එක බලන්න වෙනවා. හැබැයි මෙතනත් අර වගේම තමයි ඔයාට මෙතනින්ම deactivate කරගන්න පුළුවන්. ඔයාට මෙතෙන්ට එන්න ඕන නැති වෙයි. මම කලින් කිව්ව ක්‍රම තුනෙන් එකක් හරි ඔයාට අනිවාර්යයෙන්ම වැඩ කරાવી. හරි අපි අද කතා කරේ කොහොමද active කරපුවා deactivate කරන්න කොහොමද කියලා. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් ඔයාට ඔයාගේ ප්‍රශ්න විසඳෙන්න ඇතේ කියලා. ඒ ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. like කරන්න, share කරන්න. ස්තුතියි.